පොඩි ගමනක් යන ගමන් මේ. එදා උදේ 4:00ට වගේ තමයි පාන්දර අපි ගෙදරින් පිටත් වුණේ. ඉතින් දෙසිතලේන ගියේ. ඉතින් පේනවනේ මෙයා. ඉතින් කෝලම් කර කර යන ගමන් මුලින්ම අපි වන්දනාමාන කරමු කියලා හිතාගෙන හිටියේ අරිසිමලේ තපස්සු බල්ලුක මහසෑ රජාණන් වහන්සේ. ඉතින් අපි යන අතරමඟ තවත් චෛත්‍යරාජාණන් වහන්සේ කෙනෙක් වන්දනාමාන කරගත්තා. ඉතින් හරිම ලස්සනයි. මුහුද ළඟ හරිම සුන්දර දර්ශන පෙළක් තමයි ඉතින් අපිට මුලින්ම දැක බලා ගන්න හම්බ වුණේ. ඉතින් ඔන්න අපි ඊට පස්සේ තේ බීලා එහෙම මෙන්න අරිසිමලේ ආවා. වාහන උඩට ගෙනියන්න බෑ. ඉතින් පොඩි දුරක් පයින් ඇවිදගෙන යන්න තියෙන්නේ. හරිම ලස්සනයි. හරිම පින්වන්තයි. අපි යනකොට කවුරුත් හිටියේ නැහැ. ඉතින් අපිට හරිම නිදහසේ වන්දනාමාන කරගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම පෝය දවසක දැන් මාස 2කට වඩා වගේ උඩදී ඉතින් මේක විවෘත කිරීමේ උත්සවය රූපවාහිනිය දැක්කට පස්සේ මට හිතුණා ඇත්තටම යන්න ආසාවක් තිබුණා. ඒත් හැබැයි මං හිතුවා කවදාවත් මට යන්න ලැබෙන එකක් නැති වෙයි කියලා. මොකද ට්‍රින්කෝ වලටත් ගිහිල්ලා ඊටත් එහා යන්න ඕනේනේ. ඉතින් කොහොම හරි අහඹු ලෙස අවස්ථාව හම්බුණා. අපේ ඥාති මාමා කෙනෙක් නැන්දයි නංගී මාමයි වෑන් එකේ යමු කිව්වා. අපි 3 දෙනාටත් එන්න කිව්වා. ඉතින් ඊටාම හදිස්සියේ ගත්ත තීරණයක් යමු කියලා. ඉතින් ගියා අපටත් පොඩි වෙනසක් ඕන වෙලා තිබුණා. ඉතින් හරිම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා මාමටයි නැන්දටයි අපිට මේ ගමන එන්න ආරාධනා කළාට. ඉතින් ඒ නිසා අපිට හරිම ලස්සන දවස් දෙකක් ගත කරන්නත් පුළුවන් වුණා. ඉතින් අපි මේ වන්දනාමාන කරගෙන පල්ලෙහා පොඩ්ඩක් ආව මුහුද බලන්න. අපේ පුතා නම් හැබැයි එයාගේ පළමුවෙනි අත්දැකීම මෙහෙම මුහුදකට ළඟටම ආව. ඉතින් අපි ඇත්තටම පුතා ලැබුණට පස්සේ බීච් එකකට කොහොමත් ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් එයා චුට්ටක් බය වෙලා ඇඬුවා. මේ ගමනේ එන අතරමඟවත් මුහුද දැක්කටවත් වෑන් එක නතර කරන්නවත් දුන්නේ නැහැ. මුහුදට ඒ තරම් බය වෙලා හිටියේ. මොනවටද බයමයි අම්මා? බය වෙන්න එපා. ඔන්න ඉතින් අරිසිමලේ වන්දනා කරගෙන බීච් එකත් බලලා අරිසිමලේදීම අපි දවල්ට කෑම කෑවා. උදේට නැන්ද කෑම හදාගෙන ඇවිල්ලා තිබුණා දවල්ට. ඉතින් අපි ඉදි කෑම කාලා ඊට පස්සේ අපි ගියේ ගිරිහඬු මහා සෑය ලෝකේ ප්‍රථම චෛත්‍ය. ඒක නටඹුන් වෙලා. ඔව් ඒක නටඹුන් වෙලා. ඉතින් ටිකක් දුර ඇවිදගෙන යන්න ඕන. බව්ව ටිකක් අපිට අරන් යන්න උන. බව් ටිකක් අරන් යන්න උනා නෙමේ බව් ගොඩක් හිටියා එහෙ. ඉතින් මේ ටිකක් දුර පඩිපෙල් වලින් නැගගෙන එහෙම චුට්ටක් දුර යන්න ඕන ඇවිදගෙන අපි ගියේ දවල්නේ. හරිම රස්නේ. සෙරෙප්පු දෙකත් අපි පහල ගලවලා ගියේ. බොහොම අමාරුවෙන් තමයි ඉතින් කකුල් පිච්චි ඉතින් ගියා බලන්න. ඇත්තටම මේවා පුරා
විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒවට මොන හරි වැඩපිළිවෙලක් කරලා ඒවට සංචාරකයෝ ගෙන්න ගන්නවා නම් හොඳයි කියලා හිතුණා මට. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ගියේ කන්‍යාවල උණු වතුර වලින් බලන්න. ඒ අපේ පළවෙනි දවසේ අපි ට්‍රින්කෝ වල තමයි නැවතුනේ. ඉතින් ඒ ටික තමයි අපි පළවෙනි දවසේ බැලුවේ. ඉතින් අපි උණු වතුර වලින් බලලා ඉතින් පුතාට මේ ස්පයිඩර්මෑන් මූණක් ඕන කිව්වා. මෙච්චරයි පුතා ගත්තේ. ඉතින් මේ අපේ දෙවෙනි දවස අපි රෑ නැවතුනේ ට්‍රින්කෝ වලනේ. ඔන්න ඉතින් අපි උදේට කෑම හිම අරගෙන අපි මාබල් බීච් බලන්න යමු කියලා මාබල් බීච් ආවා. ඒත් ඉතින් පුතාව නම් රැල්ල ළඟටවත් ගන්න පුළුවන් උනේ නැහැ. එයා අර වාඩි වෙලා ඉන්න තිබුණු බෙන්ච් වල උඩට වෙලා ඒත් අඬ හිටියේ ගෙදර යන් කියලා. ඉතින් මං ඊට පස්සේ පුතාට පොඩි සිප්පි කට චුට්ටක් එයාට ඇහිඳලා දුන්න පොඩ්ඩක් මතක් වෙන්න. ඉතින් එයාගේ බීච් එකක් එයා කලින් එහෙම ටීවී එකේ දැකලා තිබුණාට ළඟට දැකලා තිබුණ නැහැනේ. ඒ නිසා තමයි ඉතින් චුට්ටක් බය වෙලා තිබුණේ. අර වතුර රැල්ල එනවනේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි එහෙනම් ටිකක් වෙලා ඉඳලා පිටත් වෙලා අපි මාළු එන අතරමඟ මාළු තිබුණානේ. අපි මාළුත් අරගෙනම තමයි ආවේ. ඔන්න ඉතින් අපි මේ මාළු ගත්ත තැන මාදලක් කඩනවා. මේකත් චුට්ටක් වෙලා මාළු ගන්නකල් මමයි පුතයි ඒකත් ටිකක් බැලුවා. මාළු කරවල එහෙම වේලනවායි කරවල වාඩි වෙලා එහෙම. හැබැයි කරවල නම් මට එහෙම ගන්න කැමැත්තක් හිතුනේ නැහැ. ඒගොල්ලෝ සෙරෙප්පුත් දාගෙන වේලන ඒවා උඩ නැගලා ඉතින් වේලනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආවේ සේරුවිල. ඉතින් ඒකත් හරිම ලස්සන පන්සලක්. ඒකේ නම් ගොඩාක් සංචාරකයෝ කියන්නේ අපි වගේ වන්දනාමාන කරන්න ඇවිල්ලා හිටිය කට්ටිය. ඉතින් අපි එහෙදිත් හොඳට හිත සංසුන්ව වන්දනා කරගන්න පුළුවන් වුණා අපිට. ඉතින් ඇත්තටම මම ට්‍රින්කෝ පැත්තට ගිය පළමුවෙනි අවස්ථාව මම ඊට කලින් ගිහිල්ලා තිබුණෙම නැහැ. ඉතින් අරිම නිදහසේ නිස්කලංකව වැඳ පුදාගත්ත හෙදිත් ඉතින් හරිම සතුටෙන් ගත කරපු දවස් දෙකක්. එහෙම හදිස්සියේ ගිය ගමනක් වුණත් අයිනට යන්නකො මොන පාරේ ගියත් කමන්නේ. වැඳ ගන්න ඒ ගිය ගමනේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වුණා කියලා හිතනවා මම. අත් දෙකෙන් මල්ල ගන්න. කාලෙකින් ගමනක් ගියේ. ඉතින් එයත් හරිම ආසාවෙන් යනවා. ඉතින් චුට්ටක් දඟයන්නේ. බොහොම අමාරුවෙන් තමයි ඉතින් සංසුන් කරගෙන මේ වගේ තැන්වලට එකයි යන්නේ. පේනවනේ ඉතින් යන යෑමන හරිම ඉරේ යන්නත් ඕන. හරිම දඟය දැන් හරි අමාරුයි එයත් එක්ක ගමනක් යන්න. එයාව චුට්ටක් තැම්පත් කරගන්න එහෙම. ඉතින් අපිට හරිම නිදහසේ සේරුවිල චෛත්‍යරාජයන්න් වහන්සේත් වන්දනාමාන කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒක ඇත්තටම හරිම නිස්කලංක හරිම ශ්‍රද්ධාවෙන් හිත පිරිච්ච දවස් දෙකක්. ඉතින් අපි සේරුවිල වන්දනා කරගෙන අපි ලංකා පටුන වන්දනා කරන්න තමයි ඊට පස්සේ ගියේ. ඉතින් දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ වැඩම වාගෙන ලංකා පටුනට ආවා කියලා ඉතිහාසය දැනගෙන හිටියට ඇත්තටම එදා තමයි මම මගේ ප්‍රථම වතාවට ලංකා පටුනට ගිහිල්ලා වන්දනා කරගත්තේ. මම ගොඩාක් සතුටු වුණා. ඉතින් ඇත්තටම හරිම ආසා වුණා. ඉතින් දන්ත කුමරු සහ හේමමාලා කුමරිය මොහොතෙන් ගොඩ බැහැලා ඉතින් ආපු ස්ථානේ මං චුට්ටක් ඉතින් අර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආවා වගේ පොඩ්ඩක් අහට මෙහාට ඇවිත් ඉතින් මං බලනකොට ඩඩා පොඩ්ඩක් කෑ ගැහුවත් එක්ක දැන් ඇති යමු කියලා මං ඉතින් හරිම ආසාවෙන් ඒගොල්ලෝ මොහොතෙන් ගොඩ බැහැලා මෙන්න මෙහෙම මෙතෙන්ට එන්න ඇති එහෙම කී ඉතින් ඉමැජින් කර ඉතින් එතන චුට්ටක් වෙලා හිටියා. මං එතෙන්ට හරිම ආස වුණා.
මං හිතන්නේ ආසමුණ තැන එතනද මන්දා. අපි අර ඉතිහාස කතාවත් පොඩ්ඩක් දන්නවනේ. ඉතින් ඒකත් එක්ක ඉතින් මං පොඩ්ඩක් කල්පනා කරලා ඉතින් බැලුවා. ඉතින් ඔන්න ඉතින් එතන උඩම කුඩා චෛත්‍යරාජාණන් වහන්සේ කෙනෙකුත් හදලා තිබුණා. ඉතින් අපි එතනත් වැඳ පුදා ගත්තා. ඉතින් එතනින්නම් මුහුද හරිම ලස්සනට පහළ පේනවා. එතනත් අපි චුට්ටක් වෙලා හිටියා. හැබැයි වැඩි වෙලා ඉන්න බෑ. අවුව සැරවේගෙන ආවා. ඉතින් එතෙන්ටත් වෙලා ඔළුව දදා මං ඉතින් චුට්ටක් බැලුවා. මුහුදේ ලස්සන හේමමාලා කුමරියයි දන්ත කුමරිය කොයි පැත්තෙන් ආවද කිය කල්පනා කර කර තමයි මම පහළට බැස්සේ. ඔන්න ඉතින් එන අතරමඟ තවත් යාළුවෝ කීප දෙනෙකුත් බලාගෙනම තමයි අපි ආවේ. දෙවෙනි දවසේ අපි එනකොටත් පොඩ්ඩක් හවස් වුණා. ඉතින් දෙවියන්ට කලින් හවසට අපි ලැබුණේ ගෙදරින් පිටත් වුණා. ඉතින් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ආදරේ සතුටෙන් පරිස්සමෙන් ඉන්න. අපිට